Welcome back to our YouTube channel. ඔන්න ඉතින් මේ පාර අපි ටිකක් වෙනස්ම විදිහේ ගමනක් තමයි යන්නේ. හැබැයි වෙනසකට එක්ක තව දෙන්නෙක් ඉන්නවා. ලංකාවේ ඇත්තටම මෙච්චර ලස්සන තැන් තියනවාද? ගිහිල්ලා බලමු. ලොකු වීකෙන්ඩ් එකක තමයි අපි මේ ගමන යන්න දාගත්තේ. මමයි හබයයි දෙන්න ප්ලෑන් කරගත්තා වීකෙන්ඩ් එකේම ඇවිදිනවා කියලා. ඉතින් අපි නුවරඑළියෙන් තමයි මේ ගමන පටන් ගත්තේ. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ අම්බුලාවෙත් ගිහිල්ලා කුරුණෑගල ගියා. මොකද අපි තුන්වෙනි දවසේ තමයි මෙන්න මේ ගමන යන්න ප්ලෑන් කරගෙන හිටියේ. අපි මේ ගමන යන්න ප්ලෑන් කරගත්තේ බයික් වල. එදා ඇත්තටම හොඳ ක්ලයිමේට් එකක් තිබුණා. දැන් අපේ ලොකේෂන් එකට ලං වෙන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපිට හයිකින් එකක්. මේ තමයි ලස්සන සුන්දර හුළංගල. ඇත්තටම ඔයාලට මේ ගමන ඔයගොල්ලෝ වාහන වලින්ම උඩට යනකම් යන්න පුළුවන්. ඒ වුණාට අපි ආවේ හයිකින් එකක්නේ. ඉතින් අපි තීරණය කරා අපි කට්ටිය පයින් යනවා කියලා. ජීවිතේ විඳින්න තියෙන කාලේ උපරිමයෙන් විඳින්න. මොකද ආයේ අපිට ඒ දේවල් රිවර්ස් කරන්න බෑ. අපි ඒ දේවල් පුළුවන් කාලේ එන්ජොයි කරේ නැත්තම් ආයේ අපිට අපේ අතීතයට යන්න බෑ. මේ තියෙන පරිසරය, මේ තියෙන සුන්දරත්වය අද අපි දකින්න නැතුව තව කොච්චර කාලෙකින් දකින්නද? ඇත්තටම අපේ ලංකාව කොච්චර ලස්සනයිද? අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාබේදෝ අහසේ මද අල්ලන්න ආස ගමනේ. මෙතන මාරම ලස්සන තැනක්. මෙතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්. ඇත්තටම අපිව වෙනම ලෝකයකට අරන් යනවා. බලන හැම පැත්තෙම තියෙන්නේ කඳු. අපි මෙතනට ගියාට පස්සේ තමයි දැනගත්තේ මෙතන කැම්පින් කරන්නත් පුළුවන් කියලා. ඔයාලා මෙතන කැම්පින් එකකට වගේ එන්න හිතන් ඉන්නා නම් ඔයාලට ඕන කරන කූඩාරම් වගේ ඒ හැමදේම මෙතන පහළ පාකින් ඒරියා එකකින් ඔයගලන්ට ගන්න පුළුවන්. පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාබේදෝ ආසේ මේ පේනවා වගේ මෙතන මාරම හුළඟක් තිබ්බේ. මෙතන මාරම ලස්සන තැනක්. ඔයාලත් යන්න. එහෙනම් අපේ vlog එක මෙතනින් ඉවරයි. Thanks for watching.